ක්‍රිස් මන්තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. ගොල්කොතාවට ටිකෙන් ටික අපි ලං වෙනකොට ස්වාමීන් වහන්සේ අපිට මතක් කරනවා. උන්වහන්සේගේ ආදරයට පිටුපාන්නට එපා කියලා. සහ උන්වහන්සේව විශ්වාස කරන්න සහ උන්වහන්සේට ඇහුම්කන් දෙන්න. අද වචනය තුළ අපිට ඉස්මතු කරලා පෙන්නන්නේ අපි උන්වහන්සේට ඇහුම්කන් දෙන්න ඕන. අපි උන්වහන්සේව අනුගාමී වෙන්න ඕන. අපි උන්වහන්සේව විශ්වාස කරන්නට ඕන. අපි දකිනවා සීනායි කඳුමුදුනේ ප්‍රමාණතිනේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ මෝසෙස්ට දසපනත දෙන වෙලාවෙදී ඊශ්‍රායල් ජනතාව රත්තරන් බස්සෙක්ව හදාගෙන ආරොන් එක. ඒ රත්තරන් බස්සට වැදුම් පිදුම් කරනවා. දෙවියන් වහන්සේගේ හඬට ඔවුන් ඇහුම්කන් දෙන්නේ නැතුව දෙවියන්ව විශ්වාස නොකර දෙවියන් වහන්සේ ඔවුන් වෙනුවෙන් කරපු සියලු වික්‍රමයන් ඔවුන් අමතක කරලා ඔවුන්ගේ ජීවිතේ ඔවුන් මේ හොයාගෙන යන ඔවුන්ගේ ජීවිතේ ඔවුන් හොයාගෙන යන මේ කිසිම වැදගම්මකට නැති තේරුමක්ම නැති ලෞකික කෙනෙක් කියන රත්තරන් වලින් හදපු නිකම් වස්සෙක්ව මුල් කරගෙන දෙවියන් වහන්සේව ඒකට සමාන කරයි. ඒ අපේ දෙවියන් කියලා හිතාගෙන ඔවුන් කරන වැඳුම් පිළිම් නිසා දෙවියන් වහන්සේගේ හිත හරියට රිදෙනවා. ඇයි මේ මිනිස්සු මාව දන්නේ නැත්තේ? ඇයි මේ මිනිස්සු මාව අදහන්නේ නැත්තේ? දෙවියන් වහන්සේගේ කෝපය ඉස්මතු වෙන්නේ මම මේ මිනිස්සුන්ට මෙච්චර දේවල් කරලා මම මේ මිනිස්සුන්ගේ තියෙන දුක දැකලා ඒ මිනිස්සුන්ට මන්නා දීලා වටුව දීලා ඒ මිනිස්සුන්ව පාලු කරගෙන අරගෙන ඇවිල්ලා ඒ මිනිස්සුන්ට මෙච්චර දේවල් කරද්දි ඇයි මේ මිනිස්සු මේ විදිහට කරන්නේ? අද ජේසු කියනවා ඔබ මෝසෙස්ව විශ්වාස කළා නම් මෝසෙස්ගේ වචන විශ්වාස කළා නම් මගේ වචනත් විශ්වාස කරනවා. ඔබ මෝසෙස්ව දන්නවා නම් මාවත් දන්නවා. මොකද මෝසෙස් මං ගැන කියලා තියෙන නිසා. ප්‍රවන්තිනි පුරාණ ගිවිසුමේ ඉඳලා අපිට ජේසු ගැන අනාවැකි ඉඟිපළ වෙනවා. එතකොට ජේසු කියන්නේ අපේ ජීවිතයේ අපේ ජීවිතේ හැම මොහොතකම අපිට ළඟ ඉන්න අපිව ගොඩනගන අපිව ශක්තිමත් කරන අපිව බලවත් කරන තැනන් වහන්සේ. උන්වහන්සේගේ ඒ ආදරයට අපි ඇතුල් වෙන හැම මොහොතකම අපේ ජීවිතේ අපිට ගැලවීම නිශ්චිතයි. උන්වහන්සේව අදහන උන්වහන්සේගේ වචන විශ්වාස කරන ඒ වචන පිළිපදින හැම කෙනෙක්ම. ඒ නිසා ප්‍රේමවන්තයනි උන්වහන්සේ කියනකොට ඔබට මට මේ උන්වහන්සේව අනුගාමී වෙන්න කියලා. උන්වහන්සේව විශ්වාස කරන්න උන්වහන්සේව ක්‍රියාත්මක කරන්න කියලා. මොනවද උන්වහන්සේ ඔබගෙන් මගෙන් ඉල්ලන්නේ? උන්වහන්සේ බොහොම පැහැදිලිව ඔබගෙන් මගෙන් ඉල්ලන්නේ මේ උන්වහන්සේගේ ජීවිතේ චරිතාංග. ඒ කියන්නේ උන්වහන්සේගේ ගුණාංග අපේ ජීවිත තුළ ක්‍රියාත්මක කරන්නට කියලා. උන්වහන්සේ වගේ මේ ලෝකයේ තුල අපිට ජීවත් වෙන්න කියලා. වෙනත් වචනකින් කියනවා නම් තවත් දෙවි කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් තවත් ක්‍රිස්තුවරයෙක් වෙන්න. මේකනේ අපේ ආරාධනා ප්‍රේමයෙන්. තවත් දෙවි කෙනෙක් වෙන්න, තවත් ක්‍රිස්තුවරයෙක් වෙන්න. මට විශ්වාසවන්ත වෙන්න. මගේ වචන අහන්න, මගේ වචන අහන්න, මාව විශ්වාස කරන්න, මගේ වචන පිළිපදින්න. ඉතින් මේ ටික අපිට එහෙම ලේසියෙන් කරන්න බෑ. ඒක තමයි අමාරුම කාරණා. හේතුව මේ මොකද දෙවියන් වහන්සේ අපිට එහෙම කිව්වට දෙවියන් වහන්සේම අපිට දීලා තියෙන නිදහස් කැමැත්ත තුළ අපිට අපේ කැමැත්ත, කියන්නේ අපි කියන විධායක කැමැත්ත, මගේ කැමැත්ත, මේ මගේ කැමැත්ත සහ දෙවියන් වහන්සේගේ කැමැත්ත අතර ලොකු තියෙන ටෙන්ෂන් එකක්, ආතතියක්.
අර මේ ආතතිය හරි වැඩි. මේ ආතතිය වැඩි වෙන තරමට මගේ ජීවිතයේ තියෙන මම අරගෙන ආපු මොනවා හදාගත්ත මගේ ජීවිතයත් එක්ක මේ තියෙන ආතතිය වැඩි වෙන තරමට මට මගේ ජීවිතේ ඉදිරියට යන්න හරි අමාරුයි. ඉස්සරහට යන්න හරි අමාරුයි. ඒ නිසා ප්‍රේමවන්තයනි ස්වාමීන් වහන්සේ කියනවා කමක් නැහැ. මම සමාව දෙනවා. ආබ්‍රහම් හරිම මොසෙස් තුමා හරිම ලස්සනට දෙවියන් වහන්සේත් එක්ක ලොකු පිළිසඳරක දෙනවා. මේ දෙවියන් වහන්සේත් එක්ක මූණට මූණ කතා කරනවා. දෙවියන් වහන්සේත් එක්ක මේ මූණට මූණ වහන්සේ කතා කරනවා. මොසෙස් ඒක තමයි යාඥාව. යදුම කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක කොච්චර සමීපද. ප්‍රවන්තිනි අපේ යදුම අපේ යාඥාවත් එහෙම වෙන්න ඕන. දෙවියන් එක්ක මට දැනෙන දේ කියන්නේ නෑ එහෙම කරන්න එපා. ඔබ වහන්සේ මෙහෙම කරොත් මිනිස්සු කියයි. ඔබ වහන්සේගේ ජනතාව පාලු කරේට අරගෙන ආවේ ඔබ වුන්ව සහමුලින්ම නැත්තටම විනාශ කරලා දාන්න. ඒ නිසා එහෙම කරන්න එපා කියලා කියනවා. ඒ නිසා දෙවියන් වහන්සේත් එක්ක මොසෙස් මේ මුවට කතා කරනවා. ප්‍රවන්තිනි අපේ හමුවීම දෙවියන් එක්ක ගැඹුරු වෙන තරමටම අපිට පුළුවන් දෙවියන් වහන්සේත් එක්ක මුවට මුව කතා කරන්න. එහෙම කරන්න එපා ස්වාමීන් වහන්සේ. ඒක උන්වහන්සේව ඇදහිීම, උන්වහන්සේව විශ්වාස කිරීම, උන්වහන්සේගේ වචන විශ්වාස කිරීම සහ උන්වහන්සේව අනුගාමී වීම. ඒ නිසා ජේසුත් එක්ක අපිට මුවට මුව කතා කරන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවය හේතු කොටගෙන. ඒ නිසා අපි අද දවසේදී විශේෂයෙන්ම මේ සම්බන්ධතාවය ගොඩනගා ගමු. දෙවියන් වහන්සේත් එක්ක ජේසුස් එක්ක මුවට මුව කතා කරන්න. මගේ ජීවිතයේ දුක කියන්නේ, වේදනාව කියන්නේ, මට හිතෙන දේ කියන්නේ, මට දැනෙන දේ කියන්නේ මට ඉන්නවා. මේ මාව දන්න, මාව අඳුරන, මාව දැනෙන දෙවියන්. ඒ නිසා ඒ දැනෙන, අඳුරන දෙවියන්ට මගේ ජීවිතය දිග අරින්න. මගේ ජීවිතය දිග අරින්න ඕනම වෙලාවක මට පුළුවන්. ඒකට අවස්ථාවක් අද ගන්න. ස්වාමීන් වහන්සේට ඔබේ ජීවිතය දිග අරින්න අවස්ථාවක්. ඔබට දැනෙන දේ දෙවියන් වහන්සේට කියන්න. උන්වහන්සේ තුල උන්වහන්සේගේ වචන විශ්වාස කරන්න, උන්වහන්සේට අහුම්කම් දෙන්න, වචන විශ්වාස කරන්න, අදහන්න, පිළිපදින්න. ආදර දේව තාත්තේ ඔබ වහන්සේගේ ආදරයට ස්තුතියි. ඔබ වහන්සේගේ වචනය අසාය වචන පිළිපදින්නට, ඒ වචන ක්‍රියාත්මක කරන්නට අද අපි හැම කෙනෙක්ම ආලේප කරන්න, අපි හැම කෙනෙක්ම ආශිර්වාද කරන්න, අපි හැම කෙනෙක්ම ශක්තිමත් කරන්න. ඔබ වහන්සේගේ නාමයෙන් ඒ සියල්ලම ජය ගන්නට ඔබ වහන්සේගේ ආදරය දෙන්න. ඔබ වහන්සේම අප උපලම්බවන්න, ඔබ වහන්සේට අහුම්කම් දෙන්න, විශ්වාස කරන්න සහ අනුගාමී වෙන්න. ජේසුස්ගේ නාමයෙන් ආමෙන්. සුබ දවසක්. ජේසුස්